Hello guys, welcome back our YouTube channel. ඉතින් අපේ පළවෙනි vlog එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපිට නිවාඩු දවසක්. බලමු අද අපේ දවස ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් ළමයි නිවාඩු දවසක් නිසා මම නැගිටිනකොට නම් 7 විතර වුණා. නැගිටලා බුදු පහන තියලා දවසේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් ළමයි මම මිදුලට එනකොට දැක්කා නිල් කටරොඩු ඇලේ මල් කිහිපයක් තියෙනවා. මට ඉතින් හිතුණා අද බීම් එකක් බිව්වොත් හොඳයි කියලා. මම මේකෙන් මල් කිහිපයක් කඩාගෙන දැන් මේ හදන්නේ බීම් එකක් හදන්නයි. මුලින්ම අපි කඩාගත්ත මල් ටික හොඳින් සෝදලා මෙන්න මේ විදියට නටු ටික මල් වලින් අයින් කරගන්න ඕන. ඊට පස්සේ නටු ඉවත් කරගත්ත මල් ටික මෙන්න මේ විදියට පිරිසුදු වීදුරුවකට දාලා ඒකට මම නටන උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඇත්තටම ළමයි මේකට මම සීනි ලුණු කිසිවක් එකතු කරේ නැහැ. මෙහෙම උණු වතුර ටිකක් දාලා මල් වල තියෙන නිල් පාට වතුර එකත් එක්ක එකතු වෙනකම් විනාඩි 5ක් විතර වහලා තියාගත්තා. දැන් ඔයාලට පේනවා වතුර එක නිල් පාටට හැරිලා තියෙනවා කියලා. එහෙනම් අපිට දැන් පුළුවන් මේ මල් පෙති ටික වතුර එකෙන් ඉවත් කරගන්න. මේකට කැමති නම් ඔයාලට පුළුවන් පෙරලා ගන්න. නැත්නම් මේ මං විදියට හැන්දක් පාවිච්චි කරලා මල් ටික ඉවත් කරගන්න පුළුවන්. මේකේ ඇත්තටම පෙරන්න දෙයක් නැහැ. මල් ටික පහසුවෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. දැන් මේ ඖෂධීය පානය සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. ඉතින් ඔයාලා දැක්කනේ ඉතා පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් ශරීරයට ඉතා හිතකර බීමක් තමයි මේ නිල් කටරොඩු බීම එක. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ හාපැටියා. මෙයා මේ නාල කියලා තමයි මිදුලට වෙලා ඉන්නේ. මෙයා දැන් අපි ළඟට ඇවිල්ලා අවුරුදු 6ක් විතර වෙනවා. ඉතින් මං ගොඩාක් ආදරේ කරන සතෙක් තමයි මේ ඉන්නේ. දැන් වෙලාව 11ට විතර ඇති. ඔක්කොම වැඩ ඉවර කළා. දැන් තමයි ළමයි මේ උදේට කන්නේ. ඉතින් ළමයි නිවාඩු දවසට කරන අමාරුම දේ තමයි දවසේම ගෙදරට වෙලා ඉන්න එක. අපි ඉතින් හිතාගත්තේ හවසට කොහෙට හරි ගිහින් එන්න. ඒත් බලන්නකෝ දැන් අපිට හොඳටම වහිනවා. ඉතින් යාළුවනේ වැස්ස නතර වෙනකම් මම ගත්ත මගේ පැටවු ටිකගේ පේපර් ටික බලන්න. ඉතින් මේ පේපර් ටික බලලා ඉවර වෙලා වැස්සත් නතර වුණාම බලමු අපි අද කොහෙද යන්නේ කියලා. මේ බලන්න ළමයි අපේ රම්බුකොළු බලන් ඉන්න විදිය. අපි දෙන්න කොහේ හරි යනවා නම් මෙයාටත් ඕන අපිත් එක්ක යන්න. කොහේ හරි යන්න තියෙනවා නම් මෙයාට ඊට වඩා දෙයක් නැහැ. මෙහෙම බලන් ඉන්නකොට තාලේ යන්නත් දුකයි. ඔන්න ළමයි අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අදත් වෙනද වගේම අපි දෙන්න යන්න ආස තැනකට තමයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ගෙස් කරන්න අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් ළමයි ඔන්න අපි ආවා ගාල්ලේ තියෙන ලස්සන ප්ලේස් එකකට. ඒ තමයි ගාලු කොටුව. ඉතින් ළමයි කොච්චර ආවත් එපා වෙන්නේ නැති තැනක් තමයි මේ ගාලු කොටුව. අපි සතියට දවසක් හරි අනිවාර්යයෙන් මේ ගාලු කොටුවට එනවා. අපි දෙන්න කොටුව වටේ ටිකක් ඇවිදලා මෙතනට ඇවිල්ලා මුහුද දිහා බලාගෙන හිටියා. ඇත්තටම ළමයි මෙතන ඉන්නකොට ගත්තට වගේම සිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. ඉතින් ළමයි අපි දෙන්න ටික වෙලාවක් මුහුද දිහා බලාගෙන ඉඳලා
ඊළඟට ගියා ලකී ගිෆ්ට් එක පැත්තට. ඉතින් ළමයි අපි මෙතනදී කීප සැරයක් ගිෆ්ට් එකක් ගන්න try කරා. හැබැයි අපිට ලක් එකක් තිබුණේම නැහැ. ඊට පස්සේ අපි ගියා ළමයි කොටුවේ තියෙන පන්සලට. අපි ඉතින් පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා එළියට ආවා. දැන් නම් ළමයි හොඳටම රෑ වෙලා තියෙන්නේ. අපි දෙන්නටම දැන් හොඳටම බඩත් කිනි. ඒ නිසා අපි දෙන්න දැන් යනවා කන්න තැනක් හොයාගෙන. ඔන්න ළමයි අපි ආවා වංචාවල තියෙන ඇමිකෝ එකට. මට නම් දැන් හොඳටම බඩගින්න ඉන්නේ. ඉතින් මම ඕඩර් කරේ රයිස් එකක්. අයියා නම් ගත්තේ හැබැයි බිත්තර රොටි. ඇත්තටම ළමයි මෙතනදී නම් මට වීඩියෝ එක ගැනවත් කල්පනාවක් තිබුණේ නැහැ. තිබුණු බඩගින්නට මම කාගෙන ගියා. කෑම ටික නම් රසට තිබුණා. දැන් ඉතින් ළමයි ගොඩක් රෑ වෙලා තියෙන්නේ. අපි මේක කාලා ගෙදර යනවා. ඉතින් ඔන්න ඔහොම අද අපේ දවස ගෙවුනේ. වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම thank you. ආයි ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනින් අපි එන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ආදරේ ඔයාලා හැමෝටම. bye bye.